මතු පිටට හතරැස් ගඩොල් ගොඩක් ලෙස මෙය දිස්සුවද මේ එවැන්නක් නොවේ. අඩි 40ක් පමණ උසට කොන්ක්‍රීට් වලින් සකස් කළ මේ ආරක්ෂිත නිවස්නේ භූගතවද තවත් එවැනිම දුරකට විහිද යනවා. බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත් 58 වන සේනාංකය වේලුපිල්ලේ ප්‍රභාකරන් රැඳී සිටි මෙම ආරක්ෂිත නිවස්නය අත්කරගත්තේ විශ්වමඩු පිරිමන්තන් කුලම්හිදී. අඩි 3මාරක් පමණ ඝන කොන්ක්‍රීට් බිත්තිවලින් යුත් මෙම ආරක්ෂිත නිවස්නේ භූගත පළමු මහලේ LTTE නායකයාගේ නිදන කාමරය දැකගත හැකියි. ඒ සඳහා ප්‍රවේශ වීමට අඩි 30ක පමණ භූගත උමම් පද්ධතියක් සකස් කර තිබෙනවා. ප්‍රභාකරන්ගේ දියවැඩියා රෝගයට භාවිත කරන ඉන්සුලින් රඳවනියද ඔහුගේ කාමරයේ ඇඳ අසලම තබා තිබෙනවා. ප්‍රභාකරන් අවසන් කාලයේ දියවැඩියා රෝගයෙන් දැඩි ලෙස පීඩා විඳි බව මෙයින් තහවුරු වෙනවා. ප්‍රභාකරන්ගේ කාමරයේ ඇති මෙම ඡායාරූපයේ ප්‍රභාකරන් දෙදෙනෙක් සිටී. ඡායාරූපයේ එක් අයෙක් අනෙකාට වඩා අඟල් 6ක් පමණ උසකින් යුක්ත අතර උඩු රැවුලද උස පුද්ගලයාට නොමැත. දෙදෙනාගේ ඇති එකම වෙනස එයයි. සුඛෝපභෝගී ජීවිතයක් මෙම ආරක්ෂිත නිවස්නය තුලද ප්‍රභාකරන් ගත කර ඇති බව පැහැදිලි වෙනවා. පළමු භූගත මහලේ සිට දෙවන භූගත මහලට අඩි 50ක් පමණ ගැඹුරට යා යුතුයි. ඒ සඳහා පහළට පඩිපෙළක් සකස් කර තිබෙනවා. අඩි 50ක් ගැඹුරින් පිහිටි භූගත මහලේ LTTE නායකයාගේ කාර්යාල කුටියට තරප්පු පෙළකින් පහළට ගොස් තවත් උමගක් දිගේ යා යුතුයි. මෙහි තබා ඇති ප්‍රභාකරන්ගේ ඡායාරූපයද මෙම කුටියේදීම ගනු ලැබුවක්. එහි පිටුපස වේවැල් පොත්‍රාක්‍ය එය සනාථ කරනවා. පිත්තලින් නිම කළ LTTE සමුරු පලක රසක්ද මෙහි දැකගත හැකියි. හදිසි අවස්ථාවකදී භාවිත කිරීමට ඔක්සිජන් සැපයුම් පද්ධතියක්ද භූගත කුටිවලට ලබා දී තිබෙනවා. අපි දියාවන් දුන්නා. ශබ්දය නොඇසෙන විදුලි ජනක යන්ත්‍ර මගින් මේ සඳහා විදුලිය ලබා දී ඇති අතර පණිවිඩ චන්ද්‍රිකා හුවමාරු තාක්ෂණ පහසුකම්ද මෙම ආරක්ෂිත නිවස්නේ දැකගත හැකියි. මෙම භූමියේ පුලුස්සා තිබූ ඡායාරූප රැසකින් තවත් තොරතුරු රැසක් හෙළිදරව් වී තිබෙනවා. මෙතන තියෙන මේ පොල් ගහ ඊට අමතරව මෙතන තියෙන මේ කොන්ක්‍රීට් කණු දෙක වැටට සම්බන්ධ වෙලා තියෙන කොන්ක්‍රීට් කණු දෙක මේ එතන තියෙන ගස් තුනක් හරිද මේ ගහ මේ ගස් තුනක් මෙතනින් මේ පේන අතු හතර ඉදිරියේ දැන්ට අපිට පේන ගහෙත් ඒ ආකාරයටම පේනවා. LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් අවසන් වරට රැඳී සිටි ස්ථානය මෙම කොන්ක්‍රීට් දෙවන්ත භූගත නිවස්නය බව පැහැදිලිවම සැකයෙන් තොරව ඔප්පු වෙනවා. කෙසේ නමුත් මේ වන විට වේලුපිල්ලේ ප්‍රභාකරන්ට තවත් මෙවැනි දැවැන්ත ඉදිකිරීමක් සිදු කිරීමට කාල වේලා නැහැ. යුද හමුදාව වේලුපිල්ලේ ප්‍රභාකරන් පසුපස ලුහුබඳමින් ප්‍රහාර දියත් කර තිබෙනවා. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම විශ්වවර්ධන